මේ හදාගත්ත අඩිය මේකේ අපි පටි මෝට්ටු කරලා තියෙන්නේ 15-22 පාපිස්සක්. මේක ඉතින් අපි මේ වටේ මේ ඇදෙන නිසා හදිසියෙ ලෙහෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අයිනේ මේ වට රවුමම මේ අඟල් කාලකට වටේ මහ ගන්නවා. අඟල් කාලේ ප්‍රමාණයට මේ අපි වටේම මහගත්ත මේ අඟල් කාලට මහගත්ත මේ පටිය පාපිස්සේ වටේට මහගෙන තියෙන්නේ. දැන් ඉතින් මේ පැත්තෙන් දැන් මෙහෙම මැහුවට පස්සේ ඉතින් පාපිස්සේ මැහුවට පස්සේ හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. නූල් ගැලවිලා යන්නේ නැහැ. හොදනකොට ලෙහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේ වටේ මහගන්නේ. දැන් මම පාපිස්සක් මහන හිට පොඩ්ඩක් බලන්න. මම මේ මහන්නේ රැලි කරගෙන නෙවෙයි. මම මේ පටිය අරගෙන මේක අතේ තමයි රැලි කරගන්නේ. යන ගමන් තමයි මේක මහගෙන රැල්ල තියාගෙන මහන්නේ. සමහර කට්ටිය ඉන්නවා ඉතින් රැලි කලින් හදලා තියාන මහනවා. ඉතින් මට ඇත්තට මේක මේ ලේසි. මම මේ විදිහට තමයි මහන්නේ. අතේ රැලි කරන ක්‍රමය මට ගොඩක් ලේසි. ඉතින් මම ඒ විදිහට තමයි මහන්නේ. ඒක අමාරු නෑ. ඉතින් අර ගොඩක් අතේ රැලි කරගෙන මහනවා. මේ විදිහට ළඟ රැලි තියාගෙන මහනවා. මේ හරියට මේ නවත්තන තැන හරියට මුඩකත් අතට ගහලා පාවිස මේ මාරවන්න. එතකොට අපට පාවිස මහල ඉවරනකොට ඇද වෙන්නේ නැහැ. හොඳට ලස්සනට තියෙනවා. ඔන්න අපි දැන් පාවිස මහගෙන ගිහලා මේ අවසාන කොටස යන්නේ. මේ අවසානයේ ඉතින් මේ මහගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ අවසානයේ මෙතන හොඳට පැක් කරන්න. 3-4 ගමනක් පැක් කරන්න. මොකද නැත්තම් එතනින් ලෙහෙන්න බලනවා අවසානයේ. ඊට පස්සේ දැන් ඉවරයි. ඔන්න බලන්න ඉතින් පාපිස මහලා ඉවරයි. දැන් බලන්න ඉතින් මේකේ නිමාව ලස්සනයිද කියලා. අතන ගොඩක් ලස්සනයි නිමාව. දැන් මේ ඉදිරියෙන් පේන පසුබිම තමයි මේ. ඔන්න බලන්න අනිත් පැත්ත පිටුපස පැත්ත. මේ බලන්න වටේට මේ පොයින්ට් හරියට ලස්සනට තියෙනවා. කිසිම ලස්සනට තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මෙහෙම දැන් අපි මහගෙන එනකොට මේ හැමතැනම මේ පොයින්ට් එක මේ හරවන තැන ඉදිකට යටට ගහලා ඊට පස්සේ තමයි හරවන්න ඕනේ. එතකොට මේ ලස්සනට ඒක සීමාවට එකම ගානට ලස්සනට තියෙනවා. එතකොට පාවිස්ස ඇද වෙන්නේ නැත්තම් අපි දැන් මෙහෙම හරවනකොට මෙහෙම කර්ව් හැඩය આવොත් එතන ඇත්තටම කැතයි. ඉතින් මේ ලස්සනට එන්නේ ඉතින් මහල ඉවරයි. ඔන්න බලන්න ඉතින් දැන් ඇත්තටම මේ ඇතුලේ කිසිම දෙයක් පේන්නෙත් නැහැ. ඉතින් හොඳ නිර්මාණي ලස්සන. ඉතින් බලන්න ඔයාලත් මේක ලස්සනයිද කියලා. ලස්සනයි නම් හොඳයි නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩුවක් තිබ්බොත් ඒකත් කියන්න. ඉතින් මම මේ ඒ වගේම තව දෙයක් චූටි දෙයක් කියන්න ඕනේ. දැන් මේ අපි පටි කපනකොට අපි සමානව කියන්නේ එකම අඟල් දෙක නම් ඒක සමානව කපන්න ඕන. එකම ප්‍රමාණයට කපාගෙන යන්න ඕන. මොකද අපි මේ පාපිසේ පටිය රැලි කරනකොට මේ මැදින් තමයි මහගෙන යන්නේ. එතකොට මේ දෙපැත්තටම සමානව තමයි තියෙන්නේ. දැන් සමහර විට මේක අපි මෙහෙන් ගානට මහගෙන ගිහලා මෙහෙන් ඇද වෙලා කැපුණොත් ඒ කියන්නේ පළල වෙනස් වුණොත් මේ එහෙම වුණොත් පාපිසේ උඩ යට යන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ කොටසක් පාතයි කොටසක් ඉස්සිලා ඒ වගේ ප්‍රමාණ එහෙම තියෙනවා. ඉතින් එහෙම නැත්නම් එකම ගානට කපාගෙන ලස්සනට ඉතින් මහ ගන්න ඔයාලා